සුබ දවසක් වේවා සියලු දෙනාටම. අපි ගිය පාර කතා කරා present simple ගැන කොහොමද භාවිතා කරන්නේ යන වගේ. හරි. ඊට පස්සේ අපි කතා කරන්න හදන්නේ මොකක්ද මේ කොහොමද question form එක හදාගන්නේ කියන එක. මේ sentence එකේ question form එක කොහොමද හදාගන්නේ කියන එක. අපි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි මේක භාවිතා කරන්නේ. හරි. අපි I we you they සමග do භාවිතා කරනවා. හරි. do භාවිතා කරලා do I work. උදාහරණයක් විදිහට do I work. මම වැඩ කරනවද කියන question form එක හදාගන්න ඒ විදිහට. do we work. අපි වැඩ කරනවද කියන question form එක හදාගන්න I we you they සමග අපි භාවිතා කරනවා do. එතකොට මේ theoretical part එක මතක තියාගන්න ඕන එක තමයි I we you they සමග අපි භාවිතා කරන්නේ do කියන එක. හරි. ඊට පස්සේ අපි බලමු මේවත් එක කොහොමද මේ බලන්න he she it. he she it එක අපි භාවිතා කරන්නේ මොනවද? does. does she work? does she work? does she do? අන්න ඒ වගේ. එහෙම නැත්නම් it භාවිතා කරන්නේ does සමග. does it. මේ බලන්න මොකක්ද machine එකක්. එහෙම නැත්නම් computer එකක්. ඒ වගේ එකක් අපි වැඩ කරනවද නැද්ද කියලා අහන්න does it work? does it work? ඒක වැඩ කරනවද කියන එක අපි සරලවම අහන්න පුළුවන්. එතකොට සාමාන්‍ය අපි ගිය පාර කතා කරා මොකද මේ සාමාන්‍ය usually generally සිද්ධ වෙන දේවල් ගැන ප්‍රකාශ කරන්න අපි simple present tense භාවිතා කරනවා කියන්නේ. ඒ වගේම මේක බලන්න දැන් ඒක අපි ක්‍රියාවක් වෙනවද නැද්ද කියන එක ප්‍රකාශ කරගන්න අපිට අවශ්‍යනේ. දැන් මේක වැඩ කරනවද නැද්ද? දැන් සාමාන්‍ය වැඩ කරනවා. එතකොට වැඩ කරනවද නැද්ද කියන එක දැනගන්න does it work. එහෙම නැත්නම් මේ අපිට අපි කවුරු හරි කෙනෙක් පුද්ගලයෙක් does he work? ඔහු වැඩ කරනවද? ඒක කමියුනිකේට් කරගන්නේ කොහොමද? මේකේ අදහස ප්‍රකාශ කරගන්නේ කොහොමද කියන එක දැන් මේ අපි කතා කරේද question form එක. හරි. question form එකේ අපි කතා කරා do යොදාගන්නේ මොන අවස්ථාවටද? does යොදාගන්නේ මොන අවස්ථාවටද? මේ සරලව මේක පැහැදිලිව මතක තියාගන්න. මේ පොඩි theoretical part එකක් තියෙන මෙතන. හරි. පොඩි theory part එකක් තියෙන. ඒක මතක තියාගත්තාන් පස්සේ ඔයාලට මොකද්ද මේකෙන් communicate වෙන්නේ කියන එක අවබෝධයක් ගන්න පුළුවන්. මේ හොඳට මතක තියාගන්න මේ do භාවිතා කරන්නේ අපි I we you they සමග. හරි. ඊට පස්සේ does භාවිතා කරන්නේ he she it සමග. හරි. ඔච්චරයි මතක තියාගන්න. මේ වගේ මේ සරලව මේ ඉංග්‍රීසි භාෂාවේ මේ සරල theoretical කොටස් තියෙන්නේ ඇත්තටම. එතකොට අපි හරියට ඒක අවබෝධ කරගත්තාන් පස්සේ sentence patterns දෙක තුනක් අපිට දැනගත්තාන් පස්සේ අපිට communicate කරගන්න. ඒ කියන්නේ academic writing එකක් හරි එහෙම නැත්නම් මේ වෙන presentation එකක් හරි මොනවා හරි communicate කරගන්න තවත් කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න වචන කීපයක් ඒ දේවල් වලට මේ සරල වාක්‍යයට කීපයක් දැන ගැනීම තුලින් අපිට ඒක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. මුලින්ම අපිට පොඩි ප්‍රැක්ටිස් එකක් තමයි අවශ්‍ය මේක කරගෙන යන්න. ඊට පස්සේ අපිට ඒක ඇඩ්වාන්ස් කරගන්න පුළුවන්. හරි. බොහොම ස්තුතියි සියලු දෙනාටම.